ආයිබෝවන් මම හර්ෂ චිරංග හර්ෂ ක්‍රියේෂන් වැඩසටහනින් අද ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට අලුත් අවුරුද්දට සුබ පතන්න තමයි හිතුවේ. එහෙනම් 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද ඕගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වැඩසටහන අපි අලුත් අවුරුද්ද පළවෙනි වැඩසටහන අපි ආවේ ගාල්ල යටගල රජමා විහාරය නරඹන්න. ඉතින් අපි එහෙනම් ඓතිහාසික පන්සල් නරඹමු. එහෙනම් වැඩසටහනේ අපි ඉස්සරහට යමු. අපි ගිහිල්ලා වෙන තරගමු. අපි දැන් විහාරස්ථානයේ ඇතුළට පැමිණියා. මෙතනින් ඉස්සරහට තමයි ලෙන් විහාරට යන්න ළඟ තව පොඩි දුරයි තියෙන්නේ. අපි දැන් මෙතන නැවතුණා. ඉතින් එහෙනම් දැන් අපි එකම ගම ලස්සන සල්මල් ගහ දැක්ක එකේ ළඟ නැවතුනේ. මල් පිපිලා ලස්සනට පිපිලා. මම මේ දැක්කමයි මේව සල්මල් පිපිලා මේ අද ලස්සනට තියෙනවා සල්මල්. අපි එහෙනම් විහාරස්ථාන උඩට ගිහිල්ලාම නරඹමු. අද මගේ සහායට අපේ මගේ නෝනයි බබයි ඇවිල්ලා තියෙනවා. ඉතින් නෝනා තමයි අද මගේ කැමරාමන්. එහෙනම් අපි ගිහිල්ලාම නරඹමු. ඔයාලට පේනවා කි ඈතින් ලස්සන වහන්සේලම තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලාම නරඹමු. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ විහාරස්ථානයේ විහාරස්ථාන මළුවට. මේ තියෙන්නේ මේක කන්දුඩ වගේ තමයි තියෙන්නේ. අපි එනම් පෞරාණික විහාර සංකීර්ණයේ ඉස්සලාම විහාර ගෙදරට අපි ගිහිල්ලාම වැඳ පුදාගෙන මෙමු. ඔයාලට දැන් අතුල් වෙනකොටම පේනවා මෙතන මේ සිංහල සමාජ විවිධ ඉලියක් එක්කම තමයි මෙතන මේ එක්සාසන් තේරෙනවා බමුණු යුගයේ පෙන්වන්න. මෙතන මේ අතිහෙළවල 1794 කාලයේදී තමයි මේක සාදලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා.
වහන්සේ වන්දනා කරනවා බෝධින් වහන්සේ නමක් ලැබීම අපි දැන් යන්නේ විහාරස්ථානයේ අපි ලස්සනට වෙනවා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඒ වන්දනා කරගන්න යන්නේ අපි එහෙනම් යමු. මගේ උසත් නැහැ අද පොළොව ගෑවෙනවා ඉතින් උසටම තියෙන්නේ මේ මම හිතන්නේ මේ උඩින් අපි කියන බලන් ගල්ලෙන් වෙන්න ඇති අපි එනම් උඩටම ගිහලා තරමු මම හිතන විදිහට මේ ගල්ලෙන් පරිසරය මෙතනත් ඒ කාලේ සිටියේ රාතන් වහන්සේලා හරි වැඩිින් ගැටුම් ස්වභාවික විදිහට ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට පොඩ්ඩක් මෙම විහාරස්ථානය ගැන පොඩි දැනුමක් දෙන්න. ඉතින් මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ ගාල්ලේ උණුවටුන ප්‍රදේශයේ. ඉතින් මේ විහාරස්ථානය වසර 2300කට වඩා පැරණි විහාරස්ථානයක් වෙනවා. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ දැන් ඔබලා දුටු ඒ බෝධීන් වහන්සේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුරයක් බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දක්වාත් විහිදෙනවා. ඒ වගේම තමයි ස්වභාවික පර්වත වගේම මේවා එතකොට භාවනා කුටි විදියට ස්වාමීන් වහන්සේලා භාවිතා කරලා තියෙන බවත් සඳහන් වෙනවා. තවද ඉතින් සතපෙන බුදුපිළිම වහන්සේ නම දකුල දැක්ක විහාරයේ ඇතුලේ සතපෙන බුදුපිළිම වහන්සේ රියන් 18ක් වේ දිග සතපෙන බුදුපිළිම වහන්සේ නමක් ඒ ඔබලා දුටුවේ කලින්. ඉතින් අපි ගොඩාක් ලස්සනයි මේ පන්සල ඔයාලට නරඹන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් ඔයාලට තව දේවල් ඉතින් ඕනනම් Google එකෙන් වගේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය මම දන්න කීපයක් තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. එහෙනම් අපේ වැඩසටහන ඉතින් අපි දැන් නිමා කරන්න තමයි යන්නේ. ඉතින් තවත් අපි ලස්සන වැඩසටහනකින් හම් වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ වැඩසටහන ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් හර්ෂ ක්‍රියේෂන් වැඩසටහනෙන් තවත් සුන්දර වැඩසටහනකින් පැමිණෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.